හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් හැමෝම සාදරයෙන් පිළිගන්නවා නදුම් ෆ්‍රෙන්ඩ් YouTube channel එකට. ඉතින් ඔන්න අද මං ගෙනාවේ ඔයාලට තියෙන ගැටලුවක් විසඳන්න පුළුවන් වීඩියෝ එකක්. ඉතින් ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි වෙබ්සයිට් වලට යද්දී වෙබ්සයිට් එකට යන්න බෑ එරර් කියලා වැටෙනවා. ඒකට අපිට යන්න දෙන්නේ නැහැ. ඉතින් අද අපි බලමු කොහොමද මේක ෆික්ස් කරන්න කියලා. ඉතින් ලයික් කරලා එකතු වෙන්න. එහෙනම් අපි බලමු කොහොමද මේක ෆික්ස් කරන්න කියලා. දැන් ඔයාලා මොකක් හරි වෙබ්සයිට් එකකට යන්නේ Google එකෙන් නැත්නම් Chrome එකෙන් නැත්නම් Firefox Microsoft Edge අන්න ඒ වගේ එකකින්නේ. ඉතින් මම මෙතන Google එකට ගිහිල්ලා මම මෙතන සර්ච් කරනවා මට ගේම් එකක් ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. මම මේ ගේම් එකේ මේ නම විදියට මේ දානවා. දාලා මම මේ විදියට මේකේ වෙබ්සයිට් එක. ඉතින් මම මේ පළවෙනි වෙබ්සයිට් එකෙන් යන්න හදනවා. දැක්කද මම මේ වෙබ්සයිට් එකෙන් යන්න හදුවල මට යන්න දෙන්නේ නැහැ. Your community is not privacy. ඒ කියන්නේ අපිට මේකට යන්න බෑ. අපේ privacy එක නැල්ලු මේකේ. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. දැන් ඔයාලට මෙතන යට බලා ගන්න පුළුවන් advanced කියලා චූටි කොටුවක්. අන්න එක ක්ලික් කරොත් එහෙම මෙන්න මෙතන ඉරක් යට තියෙන පොඩි වාක්‍යයක් එකක්. අන්න එක ක්ලික් කළාට ගියහක හැබැයි ඔයාලගේ යන්නේ unsafe. ඒ කියන්නේ safety එකක් නැහැ. මේ safety එක නැතුව ගියාම ඔයාලගේ account එහෙම ban වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ දේ. දැන් මේ ටික හයිඩ් කරලා මෙන්න මෙතන තියෙනවා ඔයාලට to get Chrome's leaving of the security. මෙන්න මේක turn on කරන්න කියලා කියනවා. දැන් මෙන්න මේ විදිහට මේක press කරොත් එහෙම දැන් මෙතන තියෙන standard protection කියලා. මේ කියන්නේ standard විදිහට අපේ protection එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන not protection කියලා. ඒ කියන්නේ අපිට කිසිම protection එකක් නැහැ browsing වල වැඩ කරද්දී. ඊට පස්සේ මෙතන තියෙනවා උඩම තියෙන තව මේ protection එක. අන්න ඒක තමයි යාළුවා අපිට දාගන්න කියන්නේ. ඉතින් මේක දැම්මොත් එහෙම අපිට ඒ protection එකට යන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතනදී ඒක දාන්න යන්නේ නැහැ. මම ඉතින් බැක් වෙනවා. ඕන් ඔය ඔප්ෂන් දෙකෙන්ම ඔයාලට යහැකි. ඉතින් මම මේ කිව්ව පළවෙනි ඔප්ෂන් එකෙන් ගිහිල්ලා පෙන්නනවා ඒකට. මේක ක්ලික් කරොත් එහෙම අපිට මේ විදිහට මේ වෙබ්සයිට් එක ඇතුළට ගිය හැකි මේ. දැක්කද? දැන් මං ඉන්නේ වෙබ්සයිට් එක ඇතුළේ. මේ විදිහට ගියාම ගොඩාක් වෙලට ලෝඩ් වෙන්නේ නැහැ හරියට. මේ දැක්කද? මේක හරියට ලෝඩ් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ වෙනවා. ඉතින් අද වීඩියෝ කාලට ගොඩක් වැදගත් වෙන්නද කියලා හිතනවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. බයි.